ඕකේ ගයිස් ඉතින් මොකද වෙන්නේ ඉතින් ඔයාලට කිව්වා වගේ මම අනිත් වීඩියෝත් ඉක්මනට ගෙනාවා. ඉතින් ගයිස් මේ වීඩියෝ එක අපි කරන්න යන්නේ ගෝරිල්ලා මාව අල්ලන්න. හරිද? ඒ කියන්නේ ගෝරිල්ලා මාව කියන්නේ මචං මේ ගේම් එකේ සැලල්ලයක් නැතුව පදින්න පුළුවන් එක සතෙක්. ඉතින් මේකව අල්ලන්න අපිට ඕන ගයිස් ටයිටන බෝවා එක් කිබ. මම මේවා ඉතින් 3ක් නෙමෙයි 6ක් විතර ගත්තා. ඉතින් ඕක අපි ඉන්වෙන්ටරියට දාගන්න ඕනේ සහ මෙන්න මේ ස්නූතින් බාම් එකක් ඕනේ. ඒක අපිට ඌ ඉක්මනට ඇල්ලු හැවි. ඉතින් මම දැන් ඕක එක්ක හොයන්න තමයි යන්නේ. ඕක ඉන්නේ රෙඩ්වුඩ් ෆොරස්ට් එකේ. තව කොහෙව ඉන්නවද දන්නේ නැහැ. මම රෙඩ්වුඩ් ෆොරස්ට් එකේ විතරයි දැකලා තියෙන්නේ. එනේ බෙට්ට මේකට දාමු. තව බෙටි නෑනේ මට දාන්න. බෙටි නෑ. මුංගා බෙටි තියෙනවා. බෙටි මුංගා යකෝ බෙටි නැද්ද? මේකයි ලෙවල් එකක් අවైలබල්. ඒක අපි ස්පීඩ් මුංගේ ගායිස් ස්පීඩ් දාන්න තෝ වැඩන්නේ. අන්න බෙට්ටක් දැම්මා. ඔන්න ගායිස් ස්පීඩ් දැම්මා ඩබල් එකෙම. ඕකේ දැන් ඉතින් අපි මෙන්න මේකටත් නෑ මේකට බෙට්ටක් තියෙන්නේ. බෙටි නෙමෙයි ගායිස් ඒකට කියන්නේ ෆර්ටිලයිසර් හරිද? ෆර්ටිලයිසර් නෙමෙයි ඉතින් ෆර්ටිලයිසර් කියලා වෙනම එකක් තියෙනවා. දැන්ට බෙටි කියලා කියමු. ඕකේ මේ ටික අපි මෙන්න මේකට දාලා යන්න නැත්තම් ඉඩ නෑ මචං. ඉන්වෙන්ටරි. හරි. දැන් ඉතින් ගායිස් අපි ගම්මට ගිහිල්ලා අපේ ගෝරිලා ඩයල් එක වල්ලගමු. ඩයල් එකේ නම මට මතක නෑ. ඩයල් එකේ නම එන්නේ කොහොමද ජී අකුරෙන් ගිගන පිටිකස්ද මොකද්ද මගුලක්. කවන්න අපි ඉතින් මෙන්න මේ අපේ පියාඹන සතා ගිහිල්ලා හොයාගමු ඉස්සෙල්ලා. ඕකේ පොඩ්ඩක් ලැග් ගියා. මම මැප් එක ලෝඩ් වුණා එකපාර. ඕකේ ඩයල් එක ඉන්න ඕනේ අන්න අර පැත්තේ. මම ඔන්න යන පැත්තට පොඩ්ඩක් එහා. මු ලෙවල් කීයද? 20 වැඩක් නෑ. එහෙන් ගයිස් මං ඉස්සෙල්ලා මචං මේ මම හොයන ගම හිටියේ මං ඒ නිසා ඔයාලා ගයිස් මට දැම්ම අල්ලන්න ඕනේ ටිකක් දාන්න. හරිද? මං ඉස්සරහට අල්ලලා ටෙස්ට් කරන ඕනේ සතු ටික මට දාන්න. මම ඉතින් උන් අල්ලලා ටෙස්ට් කරලා වීඩියෝ දාන්න. සහ අල්ලන විදිහම දාන්න. ඕකේ මං ඉතින් පෝෂන් වගේ ටිකක් ගහගත්තා. ඕලෙන් ස්පීඩ් එකයි ස්ටැමිනා වැඩි වෙනවා. ඕකේ අපි මන්ට ගිහිල්ලා ඩයල් එක හොයා ගන්න ඕනේ. ගයිස් ඉතින් මට යන ගමන් හම්බුණා ඩයල් එකක්. මට ඉතින් මේ වීඩියෝ කරන්න හදිසි නිසා මං ඉතින් මේ ලෙවල් 5 එකවල් ගන්නම්. ඒකේ නම මොකද්ද තිබ්බේ? ඉගෙන පිටිකස් නේ. ඔව් එහෙම නමක් තමයි ඇත්තේ. ගොඩක් දුරට. මං ඉතින් මං කිව්වා වගේ මූව මට අල්ලගන්න හදිසි නිසා දැන් වීඩියෝ එකට මම මූව මේ ලෝ ලෙවල් සතෙක් අල්ලගත්තා. රිමුත් එකෙන් එකෙක් ඒ කියන්නේ එක කිබෙල්ලෙන් ඇල්ලෙනවා. ගියා ස්නෝතින් බාම් එක දැම්මා. ටයිටන් බෝ එක ගියා පිටිපස්සෙන් ගිහලා කැව්වා. ඔච්චරයි උඩ කරන් තියෙන්නේ. දැන් ගේම් එක අල්ලන් තියෙන ලේසිම ටේම් එක. අපි ඉතින් ගහලා බලමු මෙන්න මේ මැස්සෝ ටික කරන පස්සේ ඔන්න 1යි 2යි ඉවරයි. 2යි නේ 3ක් දුන්නේ. ගයිස් ඒ වගේ මූ එකතු කරන්නේ මෙන්න මේවා හරියද? මූ මස් එකතු කරන්නේ මස් කන සතින් නෙමෙයිනේ. මූ බෙරි එකතු කරනවා. ඉතින් බෙරි එකතු කරන්න මූවත් හොඳයි. වැඩක් නැහැ මූ අල්ලන්න පොඩි ගේමක් දෙන්න වෙනවා. මොකද මේ පොඩි ඒවටි මූ අල්ලන්න දුවත් අමාරු. කෙලින්ම ස්නූතින් බාම් එකක් දීලා මේ වගේ කිබල් එකක් දුන්නා නම් ඔයාලට ඒසි. නැත්නම් ඉතින් අල්ලනවා කියන එක පොඩ අමාරු. ඒක දැන් දෙන්නාම ස්ටොප් කරලා අපි ගෙදර යන් ඉක්මනට සේව් පාරක් දාගෙන එන්න. හරි ගයිස් ඔන්න ඉතින් අපි ඩයල් එක ගෙදර ගෙනාවා ගැම්මට. අපි ඩයල් එක මෙන්න උඩින් තියමු හරිද? ඔයාලට පේනද ගයිස් ඉතින් මෙයාගේ විශේෂත්වයක් තියෙනවා තමයි. එයා ගයිස් නිකන් මිනිහෙක් වගේ හිටන් ඉන්නේ. ඔයාලට ඒක හොඳට පේනදිනේ. ඒ වගේම ගයිස් මේකයි බඩේ තියෙනවා නිකන් hina මූණක් වගේ. ඔයාලා දැක්කනේ ඒක? පොඩ වීඩියෝ එක හැට කරලා බලන්න අප්පරෝடு මේක ලැල්ලේම වැට්ටුවා. ක්ලච් කරන්න ගියා වැඩක් නැහැ. වැටුණා ඉතින් ඩැමේජ් වුණා. ඕකේ. එනවා මේ ලැල්ලේ බඩේ මූණක් තියෙන්නේ. අපි ආ ට්‍රයි එකක් දෙමු උඩින් යන්න. ඔන්න අම්මා. කොහමද ඒක න පොඩ දුරින් ගියා වගේ අප්පරෝடு. හරි ගයිස් ඉතින් ඔහොම තමයි ගයිස් අද වීඩියෝ උනේ. ඉතින් මම මේ ගේම් එක ආයෙ පොඩ සේව් කරක් දාගෙන නැති අදම වීඩියෝ මෙතන ඉවර ගන්න. තව සුපිරි ආකඩුලින් හම්බෙමු. සහ වෙනත් ගේම් වීඩියෝත් මම ගේන්නම්. ඉතින් අදට මම ගිහින් එන්න හැමෝටම good bye.